හරි පුතේ 2026 ළමයින්ට මේ ස්පෙෂල් මීටින් එක ගත්තේ 2026 අපේ ව්‍යාපාර අධ්‍යයනයේ පන්තියේ මැයි මාසයේ සැලසුම ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. පුතේ 2026 ළමයින්ට අපි මැයි මාසයේ ප්ලෑන් එක ඇතුලේ දැනට තියරි පන්තියේ ප්ලෑන් කරලා තියෙනවා පුතේ 7 වෙනි පාඩම මුදල් හා මූල්‍ය ආයතන පාඩම සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර කරන්න. දැනට අපි අප්‍රේල් මාසයේ මුදල් හා මූල්‍ය ආයතන පාඩම පටන් ගත්තානේ. අප්‍රේල් මාසයේ පටන් ගත්තා. පාඩමේ පළවෙනි අනුමාතෘකා දෙක අපි සාකච්ඡා කරලා ඉවර කරා. පුතේ අප්‍රේල් මාසයේ පුරාවටම මේ මුදල් හා මූල්‍ය ආයතන පාඩම, ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකේ 7 වෙනි පාඩම තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරනවා. මුදල් හා මූල්‍ය ආයතන පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරනවා මේ මැයි මාසයේ ඇතුළත. පුතා එතකොට මැයි මාසයේ අපි සාකච්ඡා කරනවා මුදල් හා මූල්‍ය ආයතන පාඩම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ගැන. ශ්‍රී ලංකා මහ බැංකුව. මෙන්න මේ කොටස 2026 ළමයින්ට ලොකු වැදගත්කමක් තියෙන කොටසක්. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පටන් ගන්න පුතා 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේනේ. මුදල් නීති පනත. මෙන්න මේ පනත යටතේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පටන් ගන්නෙ. 1950 පටන් ගන්නෙ. හැබැයි අදාළ වෙන නීතිය තමයි 1949 අංක 58 දරන මුදල් නීති පනත. පුතා මේ පනත සංශෝධනය කරනවා 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනත විදිහට. මුදල් නීති සංශෝධන පනත විදිහට මේක අලුත් කරනවා. ඔයාලගේ සිලබස් එක පුතා දැන් අවුරුදු ඒ කියන්නේ බැච් 7ක් විතරම පරණ සිලබස් එකක් කරතේ තමයි මේ කියන්නේ ඉගෙනගෙන තියෙන්නේ. හරි. එතකොට මේක ඔයාලගේ මේ පේපර් එක හැදිලා තියෙන්නේ සහ ඔයාලගේ මේ සිලබස් එක අවුරුදු 7ක් විතර පරණ සිලබස් එකක්. මොකද ওই සිලබස් එක අලුතෙන් අවසාන වතාවට අප්ඩේට් වුණේ 2017. එතකොට මේ 2017 අප්ඩේට් එක ඇතුලේ තියෙන්නේ 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනත. හැබැයි පුතා මේක 2023 අලුත් වුණා. ලංකාවේ ආර්ථිකයට කෙලවෙලා නැති බංගස්ථාන වෙලා ගියාට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවට ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න මෙන්න මේ මුදල් නීති පනත නැවත සංශෝධනය කරන්න සිද්ධ වුණා. ඒ නිසා දැන් තියෙන්නේ පුතා පරණ මුදල් නීති පනත නෙවෙයි. දැන් තියෙන්නේ අලුත් මුදල් නීති පනතක්. ඒ නිසා ඒක විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ මුදල් නීති පනතත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවේ සංයුතිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් මේ හැමදේම පොඩි වෙනස්කම් වලට ලක් වුණා. ඒ අලුත් වෙනස්කම් වලින් 2026 ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා අපි කතා කරනවා 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත. ඒකේ නම තමයි පුතා ශ්‍රී ලංකා මහ බැංකු පනත. මහ බැංකු පනත. මේ කරුණු ටික අපි විශේෂයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි පුතා අපි කතා කරනවා වාණිජ බැංකු පිළිබඳව. මේ මැයි මාසේ වාණිජ බැංකු ගැන කතා කරනවා. ඒ වගේමයි චෙක්පත් භාවිතය ගැන කතා කරනවා. චෙක්පත් භාවිතය ගැන සහ අවසාන වශයෙන් මේ පාඩමේ අපි කතා කරනවා විද්‍යුත් මුදල් පිළිබඳව. විද්‍යුත් මුදල් පිළිබඳව අපි මේ පාඩමේ අවසාන වශයෙන් සාකච්ඡා කරනවා. මේක තමයි මැයි මාසේ මේ මුදල් හා මූල්‍ය ආයතන පාඩමේ සැලසුම. එතකොට මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරන්න අපිට පුළුවන්. පුතා පන්තියට අලුතෙන් හරි. ඊළඟට තියරි පන්තියට අදාළවම අපි 2026 ළමයින්ට ප්‍රැක්ටිස් පේපර් එකක් යනවා. ප්‍රැක්ටිස් පේපර් එකක් යනවා. ප්‍රැක්ටිස් පේපර් එක අපි පටන් ගත්තේ අප්‍රේල් මාසේ ඉඳන්. පුතා අපි පේපර් එකක් වෙනම ලියනවා පන්ති ඇතුලේ. පන්ති ඇතුලේ පේපර් එක වෙනම ලියනවා. පේපර් එක වෙනම ලියලා මම ඔයාලට පේපර් එක බලලා ලකුණු දෙනවා. හරි. ඒකත් අපේ තියරි පන්තියේම කොටසක් විදිහටයි යන්නේ 2026 ළමයින්ට. 2026 අප්‍රේල් මාසේ අපි මේ වැඩේ පටන් ගත්තේ. අප්‍රේල් මාසේ අපි පේපර් දෙකක් ලිව්වා. එතකොට ඔයාලට මැයි මාසේ මෙතන ප්‍රැක්ටිස් පේපර් හරි
practice paper ඔයාලට හම්බ වෙයි තුන්වෙනි එක 4 5 සහ 6 කියන ප්‍රශ්න පත්‍ර ටික. අපි මේ ටික පන්ති ඇතුලේ ලියලා සාකච්ඡා කරනවා තියරි පන්තියේම කොටසක් විදිහට. සහ මැයි මාසේ මම විශේෂ වැඩ පිළිවෙලක් පටන් ගන්නවා 2026 ළමයින්ට රෑන්කින් ටෙස්ට් එකක්. රෑන්කින් ටෙස්ට් එකක් පටන් ගන්නවා 2026 ළමයින්ට විශේෂයෙන්ම. මේක අපි අලුතෙන්ම පටන් ගන්න වැඩක්. පුතා මේ රෑන්කින් ටෙස්ට් එක සම්පූර්ණයෙන් ෆ්‍රී යන පන්තියක්. සම්පූර්ණයෙන්ම ෆ්‍රී යන්නේ. ඕනේ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ෆිසිකල් පන්තියට එන, ඔන්ලයින් පන්තියට එන, නොයන ඕනේ කෙනෙකුට මේ රෑන්කින් ටෙස්ට් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. පුතා මේ රෑන්කින් ටෙස්ට් එකේදී කරන්නේ මම WhatsApp group එක හරහා ඔයාලට පාඩම කියනවා. ඒ පාඩමට අදාළව පේපර් එකක් දානවා. එතකොට පේපර් එක ඔයාලට මම දෙනවා. පේපර් එක දෙනවා. පේපර් එක දීලා මම දෙන ටයිම් එක ඇතුළත පේපර් එකට උත්තර ලියලා පේපර් එක ආයේ දාන්න ඕනි WhatsApp. ඊට පස්සේ අපි උත්තර ටික ලැබුණාට පස්සේ ඔන්ලයින් ක්ලාස් එකක් හරහා පේපර් ටික සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එවෙලෙම ඔයාගේ ලකුණු ගන්න පුළුවන් සහ ඊට පස්සේ ඔයාගේ ලකුණු මට්ටම අනුව ඔයාව රෑන්ක් කරනවා. ඔන්ලයින් පුතා Zoom සම්බන්ධ වෙන ළමයින්ට Zoom සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ YouTube live එකක් යනවා. මේ රෑන්කින් ටෙස්ට් එකේ මේක පබ්ලික් යන live එකක් ඕනේ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එනිසා පන්තියට එන නොයන හැම දුවෙක් පුතෙක්ම මෙන්න මේ රෑන්කින් ටෙස්ට් එකට සම්බන්ධ වෙන්න ඔයා ඉන්න තැන ඔයාගේ ලකුණු මට්ටම ඔයා ලියන උත්තර ඒවට උත්තරේ හරියට ලියන්න ඕනි කොහොමද මේ හැමදේම අපි සාකච්ඡා කරනවා. එනිසා මේ පන්තියට හැමෝම සම්බන්ධ වෙන්න. මේ පන්තිය අපේ මැයි මාසේ ඉඳන් අලුතෙන් පටන් ගන්න පන්තියක්. එතකොට ඔයාලට රෑන්කින් ටෙස්ට් 4ක් මේ මැයි මාසේ ලැබෙයි. මේක තමයි අපේ 2026 වැඩපිළිවෙල. පුතේ මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉන්න 26 ළමයින්ට මැයි මාසය ඇතුළත ලොකු වැඩක් අපි සැලසුම් කරලා තියෙනවා. හරි. එතකොට අපේ පන්තියට සම්බන්ධ වෙන්න කැමති ළමයෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන් පුතා. WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් දාලා 2026 A level කියලා message එක දාන්න. එතකොට online සම්බන්ධ වෙන ළමයි online කියලා message එක දාන්න. physical පොළොන්නරුව සත්මා ආයතනයට එන ළමයි පොළොන්නරුව කියලා message එක දාන්න. message එක දාද්දි 2026 පොළොන්නරුව කියලා දාන්න. online පන්තියට එන්න බලාපොරොත්තු වෙන ළමයි 2026 online කියලා message එක දාන්න. ඔයාලා WhatsApp message එක දාන්න ඕනේ මෙන්න මේ නම්බරයට. මේ නම්බරයට WhatsApp message එක දාන්න. ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් සහ විශේෂයෙන්ම හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් රෑන්කින් ටෙස්ට් එකත් එක්ක මේක ෆ්‍රී තියෙන වැඩක්. ඒ නිසා සම්බන්ධ වෙන්න ඔයා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පුතේ. අනිවාර්යෙන්ම ප්‍රශ්නවලට උත්තර ලියන්න ලෑස්ති වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අර තීනන්න තියරි ඉගෙනගෙන විතරක් බෑනේ නේ. තියරි උගන්නලා මේ සමනලාර ලයාර ඒවා තියරි උගන්නලා කවුරු හරි ගිහිලා පූල් එකකට දාපුවාම ඌට පූල් එකකට බහැලා පීනලා පුරුදු නැත්තම් ගිලෙනවා. අන්න ඒ වගේ තමයි මේ පේපර් එකට ඒ කියන්නේ ඔයාලගේ A level විභාගෙට මුහුණ දෙනවා කියන්නේ මේ තියරි ටික විතරක් ඉගෙනගෙන ගිහිල්ලා වැඩක් නෑ පුතේ. හරි. පේපර් එකට අපි උත්තර ලියන්නේ. ඒ නිසා පේපර් වලට උත්තර ලියන්න ප්‍රැක්ටිස් එකක් ගන්නත් ඕනේ. අපි මේ ප්‍රැක්ටිස් එක 2026 ළමයින්ට දැම්මම දෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉන්න